හරි අපි ගරාජ් එකට ඇවිල්ලා ඉන්නේ. බස් එක හදමු. මුලින්ම ස්කීමක් දාන්න ඕනේ. මේක සමහරක් කියලා තියෙන්නේ මං හදපු ඒවා. අපබෝයික මං හදපු ඒවා. තව මායාකාරීක තිබ්බා. මං ගොඩක් හැදුවා බස් ස්කීම්. අපි මායාකාරී කොන්නම් තාම හදමු. හැබැයි ඒක පිටිපස්සේ ටිකක් අවුල්නේ. අපබෝයික හදමුකෝ. හරි ෆොන් බෆරයක් දාලා ගමු. ධම්මජනික වගේ එකක් තිබ්බනම් මරුනේ. මේක තමයි. සන් කැප් එක කස්ටම් එකක් දාගන්න තිබ්බනම් මරු. ඊට පස්සේ අපි උඩට රයිට් එකක් ගහගන්නවා. මේ මිරර්ස් එකක් සිල්වර් කරගත්ත තිබ්බා අමාරු. හරි ඒකත් හරි. අපි ලයිට් ටික මේ බේසික් ටික හැදුවට පස්සේ ගහමු. ටයර් එකේ ටෙක්ස්ට් එක තිබ්බනම් ලස්සනයි. මේ සෙට් නැති ගතියක් තියෙන යාලු එකයි වැඩි. මේ ඔරිජිනල් ලුක් එක තියෙන එක ලස්සනයි. සයිඩ් ස්කර්ට් එකත් හරි. ඊට පස්සේ ඩිස්ප්ලේ එකක් ගහගමු. ඒත් එක්කම දෙයක් කියන්න ඕනේ. මේ සමහර මොඩ් අපේ LMS no limit mods කියන අයිලන් ගෙවලා ගන්න ඕනේ. සමහර එතන ෆ්‍රී ඒවා. දැන් මේ ලින්ක් අප් මොඩ් එකෙන් මම ගෙවලා ගත්ත එක. ඉස්සරහට අපි බයි කරලා ගත්ත ඒවා හරි ෆ්‍රී මොඩ් හරි දානවා මේ channel එකේ. subscribe කරලා තියාගන්න. ඔයාලට ඕනේ ප්‍රශ්නයක් මේ කමෙන්ට් කරලා දාන්න මම බලනවා. ඊටු වීඩියෝ ටික හදන්නේ මේවටම තමයි. ඒ ටික තමයි කියන්නේ. අපි තව අර මට සබ් එක දෙන අයියලා ටිකක් ඉන්නවා. ඒගොල්ලන්ගේ YouTube channel ටිකත් මම link ටික දාලා තියන්නම්. subscribe කරලා තියන්න. මම අපි එන්ජිමත් තියාගන්න ඕනේ. හරියට හරි. යාලු ලස්සන්ට තියෙනවා බස් එක. අපි නෑ රාමක් ගිහිල්ලා බලමු. ඇත්තටම හොඳයි බස් එක ලස්සන. අපේ පිටිපස්සේ බෆර් එක ගන්න බැරි වෙලා. මේ මම තවත් එකක් කිව්වනේ ස්කින් හදනවා කියලා. එයාගේ තමයි ඔයාලට ඕන නම් ඔයාලට ඕන ස්කින් එක මැසේජ් එකක් දාන්න මම හදනවා. චුට්ටක් කල්ලා හැබැයි මේ ෆ්‍රී දෙනවා. මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 50 ගණනකින් ඉන්නේ යාළුවෝ. ඒකයි වැඩි. හරි බස් එක හැදුවා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු නේ.